සමහරු එහෙම ඉන්න ගෑනු ළමයි විශේෂයෙන් පන්ති ගිහිල්ලා ගෙදර ගිහිල්ලා පෝෂකයක් දාලා ගෙදර කට්ටියත් එක්ක කතාවක් දාලා ඊට පස්සේ අපි බත් කන ගමන් ටීවී එක බලනවා. ටීවී එකේ කතා 4ක් බලන්න ඕන නම් එයා පැය 2ක් බත් කනවා. 7 මාර ඉඳන් එයාට 9 මාර වෙනකන් කතා ටික බලන්න ඕන නම් එයා 7 මාරට බත් එක බෙදාගෙන යනවා ටීවී එක ගාවට 9 මාර වෙනකන් බත් කනවා. ඒතර ගෙදරින් බයින්න බෑ නේ අයියේ. බත් කනවනේ. හරි අම්මගෙන පාඩම් කරනවා. මම බත් කනවනේ මේ බත් කනවා. හරි ඒක නිසා මේ ඔය වගේ වැඩ කරනවා. ගෑනු ළමයින්ට බත් කන්න පුළුවන් පැයද දෙකද ඒක අවුලක් නැහැ. ත්‍රී ළමයි නේ සාමාන්‍ය විනාඩි 5-10කට බත් කනවා මං ඉතින්. උනුත් දැන් මේ වැඩේ පුරුදු වෙලා දන්නේ නැහැ. සමහර බත් කන්න. හරි සාමාන්‍ය පිළ ළමයි ටීවී බලන්නෙත් නැහනේ. උන්ට ෆෝන් එක හරි කම්පියුටර් එක මොකක් කරේ මගුලන්නේ ඕනේ. එතකොට උන් බත් කන එකට උන්ට අදාළ නැහැ. උන්ට අගල බත් කාලා කාමරේට වදින එක තමයි උන් සාමාන්‍යයෙන් කරන්නේ. ගෑනු ළමයි සාමාන්‍යයෙන් එහෙම නැහැ. උන් බත් කන එක තමයි වැඩිම වෙලාවක් කරන්නේ. ඊට පස්සේ ඔන්න බත් කාලා හිමීට කතා ටික ඉවරුනාට පස්සේ 10ට විතර තමයි එයා වැඩ පටන් ගන්න. ඊට පස්සේ 12 වෙනකන් වැඩ කරාම හරි ලොකු වැඩක් කියලා හිතාගෙන ඉන්නවා. Physics දසුන් ප්‍රියසාත්